Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ඔන්න මම ගොඩ දවසකින් තමයි ආයෙ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එක පුරාටම තියෙන්නේ shopping vlogs. ඉතින් අපි මාතර යන තමයි හදන්නේ. මම පාරට යනවා. එයා මගට එනවා කිව්වා. ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්තා. ඉතින් අපට ඕන කරන පොඩි බඩු ටිකක් අපි මෙන්න මේ ෂොප් එකෙන් ගත්තා. ඉතින් ඔන්න අපි මාතරට යන්න පිටත් වුණා. මාතරට යන මග යටියන හරිය තියෙනවා මෙන්න මේ පොඩි රෙස්ටුරන්ට් එක. මේකට කියන්නේ ආමි කඩේ කියලා. මෙතන කෑම මාරම රසයි. ඕන ගයිස් අපි කිංස් වත්තට ආව මාතර. එහාට තමයි අද shopping කරන්නේ. මට නම් මේ වෙනකොට මගේ බඩු ටික අරගෙන මොකද අපිට මේ බඩු ඕන වෙනවා ගමනක් යන්න. ඉතින් මං ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. එයාට ඇඳුම් ගන්න ආව වුණාට ඔය මාත් අතේ තියාගෙන ඉන්නේ මටත් ඇඳුමක් අරගෙන. එයාට ඇඳුම් තෝරන්නට රෙඩිය මම කරන්නේ මට හොඳ ඇඳුම් බලන එක. ඉතින් ගයිස් මම ගත්ත ඔන්න කාගු පෑන්ට් එකක්. මේක ෆිට් ඔන් කරලා බලන්න වෙලාවේ ඉතින් ඇඟට සෙට් වුණ නිසා මම ඒක ගත්තා. ඊට පස්සේ අපි දැන් ආවා මාතර බිග් සිටි එකට ජුවලරිස් ඔය පොඩි අයිටම්ස් ගන්න. ඇවිදලා ගොඩක් මහන්සි දැන් දවල්ට කන වෙලාවත් ඇවිල්ලා. ඉතින් අපි මයරයකට ගිහිල්ලා අපේ ලන්ච් එක ගත්තා. තව ගන්න තිබුණ දෙයක් අමතක වෙලා අපි ආයෙ ෂොප් එකට ගියා ඒක අරගෙන එන්න. එයාගේ ගන්න තියෙන දේවල් ටිකත් අරගෙන අපි ආයෙ ගෙදර ආවා. ගෙදර එනකොට ගොඩක් හවස් වෙලා. ඉතින් මේ තියෙන්නේ අපේ ගම හවසට පේන view එක. දැන් ගමන යන්න රෙඩි වෙන්නත් ඕනනේ. ඉතින් මම හිතුවා මගේ මූණට ෆේස් පැක් එකක් දාන්න ඕනි කියලා. ඉතින් මම මේ ඒක හදාගන්න තමයි යන්නේ. ගයිස් මම හදාගන්නේ කෝපි පැක් එකක්. ඉතින් මම මේකට කෝපි කුඩුයි, සීනි ටිකකුයි, මී පැණි, යෝගර්ට්තුයි, දෙහි යුෂ ටිකකුයි තමයි දාගන්නේ. ඒ ටික දාගෙන හොඳට මෙන්න මේ වගේ මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳට තලපයක් වගේ ආවට පස්සේ අපිට දැන් මූණේ මේක ගාගන්න පුළුවන්. මේකට මී පැණි සීනි එහෙම දාලා තියෙන නිසා ඇලුනතින් හරි කරදරයි. ඒ නිසා මම හොඳට කොණ්ඩේ උඩට කරලා බැඳ ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්තු කෝපි පැක් එක. අපි කෝපි පැක් එක යූස් කරාම අපේ මූණට ගොඩක් බෙනිෆිට්ස් හම්බෙනවා. ඇත්තටම මූණේ තියෙන මැරුණු හැම අයින් වෙනවා කෝපි පැක් එකට. ඊට පස්සේ බ්‍රෂ් එකකින් හරි ඇඟිල්ලෙන් හරි කමන්නේ මේක මූණේ ගා ගන්න තියෙනවා. පැක් එකක් ගාද්දී උඩු අතට ගානවා නම් වඩාත් හොඳයි ළමයි.
ගයිස් හෙමිහිට මෙන්න මේ වගේ පැක් එක මුළු මූණිම ඇප්ලයි කරගන්න ඕන. ඉතින් මම මේක හොඳට ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර ඉඳලා හොඳට නාගත්තා. වොෂ් එකක් දාගෙන මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ අද shopping කළා මොනවද ගෙනාවේ කියලා. මම ඔයාලට පෙන්වන්න යන්නේ අද shopping ගිහලා මම මොනවද ගත්තේ කියලා. මම ගත්තා වීඩියෝ එකේ තියෙනවා. ගත්ත කාගෝ බෑග් එකක් අද. තියෙනවා කලර් එක. මේක අර මෙතනයි යටයි දෙකෙන් පොකට් නෑ. කාගෝ බෑග් එක. තව මම ගත්තා බෑග් එකක්. මේක අර ටවුන් යද්දි දාන්න පුළුවන් පොඩි බෑග් එකක් වතුර බෝතලේ ගන්න පොඩි සයිඩ් බෑග් එකක් ගත්තා. තව මම ගත්තා මෙන්න මේ කලර් දෙකෙන් කියුටෙක්ස් දෙකක් ගත්තා. තව ගත්තා ඉයරින්ග්ස් දෙකක්. ගත්ත ලිප් බාම් එකක්. මේ විටමින් C එක ජනට් එකේ ගමනක් යන්න ඉන්නවා. ඒකට ඇත්තටම මේවා අත්‍යවශ්‍යයි. මේක නම් මට පොඩ්ඩක් මදි. මම මේක නාගිට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මම අපි යන ගමනෙත් වග් එකක් ඔයාලට ගේන්න. මෙන්න මේක. ඇත්තරම shopping කරේ මට බඩු ගන්න නෙවෙයි. ඒත් මාත් ඔය අරහෙන් මෙහෙම පොඩි බඩු ටිකක් ගත්තා. ඊට පස්සේ අපේ ගමනට ඕන කරන තව බඩු ටිකක් ගන්න අපි grocery shopping කරා. ඉතින් guys මම වීඩියෝ එක පුරාවටම කිව්වනේ මගේ ගමන ගැන. අපි ගියා නුවරඑළිය ට්‍රිප් එකක්. ඉතින් ඒකේ vlogs ඔක්කොම මම ඉස්සරහට ඔයාලට ගේන්නම්. අදට වීඩියෝ එක ඉවරයි. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Bye guys.